අයබෝන් කියලා පිළිගන්නවා රියෝ සෆාරි LK YouTube නාලිකාවෙන් මේ අලුත් වීඩියෝ එකට ඔයාලා හැමෝම. ඉතින් අපි ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකේ, ඒ කියන්නේ මේ වීඩියෝ එකට කලින් දාපු වීඩියෝ එකේ අපි ගියේ කූනිසන් ඇල්ල බලන්න. ඉතින් මේ කූනිසන් ඇල්ල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේම තමයි. ඉතින් අපි දැන් ඉන්නේ ඒ දවසේම මේ යන්න හදන්නේ මේ අලුපොල ඇල්ල බලන්න. ඉතින් මේ ඉන්නේ වේවැල්ලත් මාර්ගයේ. ඉතින් මේ කලින් දියැල්ල බලලා මේ ඉතුරු වෙච්ච කාල සීමාවේ වේවැල්ලත් තියෙන මේ අලුපොල ඇල්ල බලන්න තමයි දැන් මේ යන්න හදන්නේ. ඉතින් අර වීඩියෝ දෙකම එකට දාන්න බෑ, ගොඩක් දික් වෙන හින්දා තමයි අපි මේ වීඩියෝ එක දෙවෙනි අදියර විදියට ගත්තේ. ඉතින් මේ පාරේ ගොඩක් දියැලි තියෙනවා. ඉතින් ගොඩක් දියැලි තිබ්බට මේ අපිට අද තියෙන කාල වේලාවත් එක්ක අපිට යන්න පුළුවන් තැන් වලට විතරයි අපි අද යන්නේ. ඉතින් මේ දැන් ඔන්න දෙවෙනියට අපි අලුපොල ඇල්ලට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කලින් වීඩියෝ එකේ වගේම මාත් එක්ක වෙනා ඉන්නවා. වෙනා කියන්නේ අපි ඉසුරු. ඉතින් මේ අපි ඉස්සරහට ගිහිල්ලා අලුපොල ඇල්ල බලලා අලුපොල ඇල්ල ගැන විස්තර ටිකක් කතා කරමු. මේ තියෙන්නේ වේවැල්ලත්ත මාර්ගයේ, රත්නපුර වේවැල්ලත්ත මාර්ගයේ. ඉතින් මෙන්න මේ දිහාවට තමයි අපි යන්න ඕන වේවැල්ලත්ත පැත්තට. මේ පැත්තට ගියාට පස්සේ අපිට පුළුවන් අපේ සොඳුරු ගමනාන්තයට යන්න. ඉතින් අපි මේ තියෙන්නේ වරාමලක්. වරාමල කියන එක ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් ගහකින් වැටෙන බීජයක්. ඉතින් මේක මෙහෙම හුළඟ දිගේ පාවෙලා ගිහිල්ලා කොහේ හරි වැටිලා පැලවෙනවා. ඉතින් අපි යන අතරම ගහම්බුනේ මේ හරිය ටිකක් තියෙනවා ඒවා. මේක ගන්න බෑ මං ගෑස් වෙනවා. Oh. අපි දැන් අපේ ගමනාන්තයට ආවා. මෙතන බයික් නවත්තන්නත් පුළුවන්. ආන්ගර පේන උඩ. මෙතෙන් යනකම් බයික් එකේ යන්නත් පුළුවන්. ඉතින් අපිට අපෝ මෙතනින් යන එක ලේසි නිසා අපි මෙතන බයිසිකලේ පාක් කරලා අපි යනවා මේ උඩ ඇල්ල බලන්න. මේ ඇල්ල නම් අර වගේ නෙමෙයි. පාරයින් තියෙන නිසා ගොඩක් සෙනග ඉන්නවා. ඒ නිසා ඔයාලා එනවා නම් මේක එන්න ලේසි. තැන ඉතින් ඇවිල්ලා බලලා යන්න කියලා මතක් කරනවා. මේ උඩට යන් කොහොමද කියලා පෙන්වන්න බලන්න. අපේ යාළුවා පස්සෙන් එනවා. එන්න යන්න කියනවා. මට පිට මෙතනින් එහාට යන්න පාරක් නැත. ඈ? ඔව්. පාරක් නැහැ. යම්බා පාරක් හදන්න ඉස්සෙල්ලා ගියෙත් පාරක් හදාගෙන හදන්නේ. මේකෙත් පාර හදාගෙන යන්න තියෙනවා වගේ. මේ අපිට අතනින් එන්න පුළුවන් උඩින් අතනින් බයික් එක අරගෙන. ඔව් නේද දැන් අපි කියන්නේ. මේ කැලේ යනකට වඩා මම නම් හිතන්නේ බයික් අරගෙන යන්නේ කොහොමද? ඒ යමුද? අපිට මෙහෙන් ගිහලා තවත් පරක්කු වෙන එක වෙන්නේ. එතනින් උඩට යතයි ගියා බයි පාරට උන්නේ බයික් එකමද? දැන් අපි ප්ලෑන් එක වෙනස් කරා හරිද? බයිසිකලේ අරගෙන අපි යනවා උඩට. ඉතින් මේ දියැල්ල ගාව කට්ටිය ඉන්නවා. කට්ටිය හිටියට මට මේ කොට අර කීදි කතා කරන්න පොඩ්ඩක් අවුල් වගේ. ඒක නිසා මම ඔයාලට විස්තර ටික හඬ කවලා දාන්න. අපි දියැලි වීඩියෝ එක අරගමු. ගිහිල්ලා. හරිද? නෑ මේ ආයි ප්ලෑන් එක වෙනස් කරලා බයික් එක අරන් යනවා උඩට. ඉතින් මේ අලුපොල ඇල්ලට එන්න අපි රත්නපුරේ ඉඳන් කිලෝමීටර් 27ක් පමණ දුර ගෙවාගෙන වේවැල්ලත්තට එන්න ඕනේ. වේවැල්ලත්තට ආවට පස්සේ වේවැල්ලත්තෙන් කිලෝමීටර් 2ක පමණ දුරක් අපි මේ පාර දිගේ උඩට එන්න ඕනේ. ඔයාලට පාර දිගේ ආවට පස්සේ මේ හරිය වාහනේ නවත්තලා පල්ලෙහාට ගිහිල්ලා පුළුවන් මේ අලුපොල ඇල්ල බලන්න. මෙතන පල්ලෙහාට යනකම් ඔයාලට පඩි පෙළක් හදලා තියෙනවා. ඒක නිසා අපහසුවක් නැතුව මේ පාරෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ අලුපොල ඇල්ල බලන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාලා මේ වේවැල්ලත්තේ ඉඳන් අලුපොල ඇල්ල බලන්න එන මාර්ගය
ඒ කිලෝමීටර් 2ක් පමණ විතර දුර සාමාන්‍යයෙන් මාර්ගේ කැඩලා තියෙන්නේ. ඒක නිසා පරිස්සමෙන් ඔයාලා එන වාහනකින් එන්න පුළුවන්. කාර් එකකින් වුණත් උඩට එන්න පුළුවන්. හැබැයි ගොඩක් පරිස්සමෙන් තමයි එන්න ඕනේ. එක පැත්තකින් හෙල තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් කන්දක් තියෙනවා. ඊටමත් පොඩි පාරක තමයි එන්න තියෙන්නේ. ඒක නිසා ඔයාලා එනවා නම් පරිස්සම් වෙලා එන්න කියලා මුලින්ම අපි මතක් කරනවා. මෙන්න මේ පාර දිගේ තමයි අපිට මේ අලුපොල ඇල්ල බලන්න යන්න තියෙන්නේ. අද ඒවට දවස් නිසා කට්ටිය ගොඩයි. මලකට මේ නෑ බෑනේ. අපි යනවා මේ පාර දිගේ පහළට ගිහිල්ලා අලුපොල ඇල්ල බලමු. මේ ඔයාලා දකින්නේ සුන්දර අලුපොල ඇල්ල. මේ අලුපොල ඇල්ල සකස් කරන ප්‍රධාන දියපාර ආරම්භ වෙන්නේ බතුරුකල කන්දේ දකුණු බෑවුමේ. ඒ කන්දෙන් ආරම්භ වෙන දියපාර පහළට ගලාගෙන ඇවිල්ලා තවත් දියපාරවල් වලින් පෝෂණය වෙලා තමයි මේ කන්දෙන් පහළට කඩා හැල්ලා මේ අලුපොල ඇල්ල නිර්මාණය කරන්නේ. ඉතින් මේ නිර්මාණය කරන අලුපොල ඇල්ල පහළට ගලාගෙන ගිහිල්ලා වලවේ ගඟට එකතු වෙනවා. වලවේ ගඟේ අතු ගංගාවක විදිහට තමයි මේ අලුපොල ඇල්ල පහළට ගලාගෙන බහින්නේ. ඒ වගේම මේ දිය ඇල්ලේ උස ගණනය කරලා තියෙන්නේ මීටර් 68ක් විදිහට. ඉතින් මේ දිය ඇල්ල මෙහෙම පහළට ගලාගෙන ගිහිල්ලා වලවේ ගඟට එකතු වෙන්නට කලින් කුඩා හල් කැටිය කියලා තවත් දිය ඇල්ලක් සකස් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ දිය ඇල්ලත් බලන්න වෙනම දවසක් ගිහිල්ලා. ඉතින් මේ දිය ඇල්ල කොච්චර වියලි කාලගුණයක වුණත් කුඩා වතුර පාරක් විදිහට හරි පහළට කඩාගෙන යනවා. ඒ කියන්නේ මේ දිය ඇල්ලේ වතුර ගොඩක් වෙලාවට අඩු වෙන්නේ නැහැ කියලා තමයි මේ වටපිට අය කියන්නේ. ඉතින් ඔයාලත් මේ හරිය නාන්න වෙනවා නම් ගොඩක් පරිස්සමෙන් නාන්න එන්න. මොකද මේ ගල් වල ගල් සෙවල බැඳලා තියෙනවා. ඒ වගේ ලිස්සලා වැටිලා ඔයාලට අනතුරු වෙන්න පුළුවන්. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගෙන මේ වගේ තැනකට ඇවිල්ලා පොඩ්ඩක් සතුරු වෙලා දියනාල යන්න ඔයාලට පුළුවන්. ඉතින් අපි අලුපොල ඇල්ලට ආවා. අලුපොල ඇල්ලට ආවට මේ දිය ඇල්ලේ අද ගොඩක් සෙනග. මේ පිටිපස්සෙන් තියෙන දිය සෙනග. ඉතින් අපි වීඩියෝ ටිකක් ගත්තා ඔයාලට. ඉතින් අපි දැන් යනවා ආයේ පානදුරේ බලා යන්න ඕන. ඉතින් මේ තියෙන මාර්ගෙදී යන්න තියෙන්නේ. මේ පාර ගොඩක් අබලක්. ඒ නිසා ඔයාලා එනවා නම් ගොඩක් පරිස්සමෙන් එන්න. සිහියේ තියාගන්න. ඉතින් අපි මේ යනවා අපේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි. YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. පරිස්සමෙන් ඉන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. bye bye.